සෙනෙහසේ කිරණ තරුණ කැලේ කැපවීමෙන් එක් සිතකින් එක් වූ ගතියෙන් සැදුවේ මහා පහන් කූඩුව ඉතින් මතක් කර සිටින ඔබට මේ එළිවන ඉරුදින උදෑසන නුවණදී තරුණ තරුණියන්ට සෙත් පතා ඒ ගරායක් ශාන්ති කර්මය සිදු කරනවා මේ ස්ථානයේදී. ඉතින් හැකි පරිදි ඔබත් එයට සහභාගී වන්න කියලා ඉල්ලා සිටිනවා. සිත පහදලා සම්දුනි පොබේවා පහන් තෙන් මාලය මඟලේ සඳ වතුර සේමෙත් සොනි ගුලේනා දිව මතුරක් සේ තුඩ තුඩ රංගනා සමිඳුනි පොබේවා සුළඟට වඩිනා මව්වදනා සෙනෙහස ගලනා මල් සුවඳක් ඉතින් නිසල්වනේ මේ බලා හිඳින්නේ ඔබ අද මේ අවසාන දර්ශන වාරයේ අවසන් පැය කීපය ඉතින් ඔබට වැඩි වෙලා බලා හිඳින්නට ඕනාව ඇති. කමක් නෑ. හැබැයි මා ඉල්ලන්නේ විශේෂ ප්‍රීතිකාවෙන් රැඳී නොසිට ක්‍රමක්‍රමයෙන් පහළට අවතීර්ණ වන ලෙසයි. මොකද මේ තදබදිය 54කට ආසන්න ඔබට සිතන්නට පුළුවන්ද මේ මුදල අපි ප්‍රාග්ධනය 2025 වර්ෂයේ මෙවැනිම කිසිමතුන් අපට ලබා දුන් ඒ මුදලින් කොටසක් 2026 වර්ෂයේ මුදලින් කොටසක් කියන්නේ මේ මහා නිර්මාණයට ඒ මුදල පෑහෙන්නේ නැහැ. නමුත් ඒ එකතු කරගත් සියලු ආධාර යොදවලා 2026 වර්ෂයේ අපි මේ වගේ මහා පහන් කූඩුවක් ඔබලාට ප්‍රදර්ශනය කරනවා. ඉතින් කියන්නට තියෙන්නේ මේ බලා සිටින සියලුම බැතිමතුන් ඇසුරු වූ ඔබ පිටදීමේ දොරටුවෙන් හිතේ සතුටක් කරන් පිටවෙනවා. එහෙම නැත්නම්
ඉතින් විශාල පිරිසක් නරඹමින් සිටින කෝරු රාජයා අප හිතනවා අවස්ථාව මෙයාව නැගින දෙන්නම් මේ යුද්ධයේ පීඩා අපමහා ගෞතම බුදුන් නවතින සැනනුවර මහා ධනවත් සිටුපවුලක් වාසය කළා. මේ සිටුපවුල තුළ රූප සම්පත්තියෙන් අනුව රූපවතී නැත්නම් පටාචාරා නම් දූ කුමාරිකාවක් පුතන්ගේ ධනපරණ සේවකයෙකු සමග ප්‍රේමයෙන් බැඳුණා. කාලයාගේ ඇරෙමින් ඈත ප්‍රදේශයක පැල්පතක් සාදාගත් මොහු දුෂ්කර ජීවිතයක් ගත කළා. අචිරවතී නදිය අසලට පැමිණියා. ගඟ වැටට පැමිණියා. අලුත උපන් බෙරිඳු දරුවා දුටු අහසෙහි පියාසර කරන උකුස්සෙකු පොන්චි දරුවා රැගෙන අහසටම පියාසර කළා. විලාප තියමින් හඬමින් කෑ ගැසුවා. අත්පුඩි දැරුවා. ඒ දුටු වැඩිමහල් දරුවා අම්මා තමාට අඳගසනවා යයි සිතමින් දෙගොඩ තනා යන ගඟට බැස්සා. වැඩිමහල් දරුවා පටාචාරාගේ ඇස් ඉදිරි පිටව මහා දේරල් අතරේ නොපෙනී ගියා. දරු දෙදෙනා ස්වාමියා අහිමිව උමතුණු පටාචාරා හඬමින් සැවැත් නුවර දෙසට දිව ගියා. ඇය නුවර වැසියන්ගෙන් මව්පියන් ගැන විමසති. පෙර දින රාත්‍රියේ මහා වර්ෂාවත් සමග ඇති වූ අකුණු නිසා ගසක් කඩා වැටි තම මව්පියනුත් සොහොයුරාත් මිය ගිය බව කියා සිටියා. ඒ අසල ගෙන්වෙන් දැවෙන දරු සෑයක ඔවුන්ගේ සිරුරේ වීදි පුරා දිව යන්නට වුණා. නිරුවතින් ඇය වීදි පුරා දිව යන විට මිනිසුන් අපහාස කර ගල්කසා ඇය පන්නා දැමුවා. මේ අතර සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ දම් සභා මණ්ඩපයේ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරමින් සිටියා. උමතුවෙන් දෙව්රම් වෙහෙරට පැමිණි පටාචාරා බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණියා.